අපි මේකට පාවිච්චි කරන අදාළ ටූල් එකක් තියෙනවා. ටූල් එක පාවිච්චි කරලා තමයි තද කරගන්න ඕන. නැත්නම් මේක නට් එක ඩැමේජ් වෙනවා. නට් එක ඩැමේජ් කරන්නේ නැතුව කස්ටමර් ගේ සොෆ්ට් කරන්නේ නැතුව අපි වැඩි කරොත් හොඳයි. කස්ටමර් නැත්නම් සොෆ්ට් වැඩි හරියන්නේ නැහැ නේ. හරි හරිනේ. අපි මේකට ස්පීඩ් 5ක් 6ක් එනවා. ඒ 6 මෙහෙම ගන්න ආකාරයට හදා ගන්න ඕන. කළා මේ ප්ලේට් එක නට් අය සමානකෝලව එකින් එක විදිහකට එක ආකාරව හද කර ගන්න ඕන. නැත්නම් පැත්තක් තද වෙලා වැඩි වුණොත් කැඩෙන්න පුළුවන්. ඒක කැඩෙනවා. හද කරගන්න. හරි අපි ඒකේ යන ටික තද කරගන්න ඉවරයි. තමයි ක්ලච් ප්‍රෙසර් එක. ක්ලච් ප්‍රෙසර් එක මේ විදිහට ආකාරයට හිත ගන්න. හරි හරි. ආය මෙතෙන්ට පළුවට එනවා පොඩි ෆෙදර් එක. ෆෙදර් එක මංගල ලයින් එකට තියාගත්තා. මොකද හෝදනකට එහා මෙහා වෙනකොට ඔක ඩැමේජ් එකක් තියෙන වාසිය. තමයි යාළුවනේ ඔයිල් වීල් එක ඔයිල් පම්ප් එකට එන්නේ. එකත් අපි ඒකට කරමු. යාළුවනේ ඔයිල් පම්ප් වීල් එකත් හයි කරගත්තා. ඊපස්සෙ හයි කරගන්න ඕනි අපි. අද හයි කරගන්නේ වීල් එක හයි කරනකොට ටෙන්ෂන් කරලා හයි කරන්න ඕන. අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ ඒකේ බයික් එක මොටර් සයිකල් එකට මොන කික් එක. ඒකෙන් කික් එකෙන් කරකවන එක අපිට ලේසි. අතින් කරකවන්න පොඩ්ඩක් අමාරු. ටෙන්ෂන් කරන්න බෑ නැත්තම්. අතින් කරකොත් ඒ ටෙන්ෂන් එක මදි. කික් එක බර වැටෙච්ච ගමන් කික් එක පල්ලෙහාට පාත් වෙන්න බලනවා. වාලකට වැටෙනත් පාත් වෙනවා. ඒ වගේ ලොකු ලොකු දේවල් වෙනවා. අපි බලමු. හයි කරගෙන ඉඳි. මේ ආකාරයට කික් වීල් එකට කික් එක හයි කරගන්න. හයි කරලා මෙන්න මේ ආකාරයට ටෙන්ෂන් කරන්න. අතිමට කරන්න හොඳට ටෙන්ෂන් කරලා හරි.
හරි හරි. කික් වීල් එකත් හයි කරගත්තා. දැන් අපිට තියෙන තින් ක්ලච් පළුව සවි කරගන්න තමයි.